අයිබෝවන් සුබ උදෑසනක් උතුරු ගිරුවා පත්තුවේ අද්විතීය වූ පාසල් සදාමය මිදනිය මහා විද්‍යාලයට අද ඉතා සුවිශේෂී වූ වැදගත් දිනයක්. අභිමානවත් පාසලක අභිමානවත් වූ ශිෂ්‍ය පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම මේ මොහොතේදී පාසල තුළ ඉතාමත් ඉහුසුලුව ක්‍රියාත්මක වන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. ඉතින් මම ඔබතුමන්ගෙන් මුලින්ම දැනගන්න කැමතියි අද දවසේ මේ පැවැත්වුණු මැතිවරණය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා. ඇත්තටම අද දවසේ මැතිවරණ සම්බන්ධයෙන් ගත්තොත් මැතිවරණ නිරීක්ෂකයන් ඒ වගේම ඉතාමත් කාර්යශූරව කරමින් ඒ කටයුතු සංවිධානය කරලා ඒ සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඡන්දදායකයන් විදෙසසෝ ඉතාමත් උද්‍යෝගයෙන් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙලා තමන්ගේ නියෝජිතයන් පත් කරගන්න අදිසරව සහ යොමුසුලුව කටයුතු කරා ගන්නේ. ඒ වගේම ඔබතුමන්ගෙන් තවත් දැනගන්න කැමතියි අපි දැක්ක ඔබතුමන් මේ මැතිවරණ ඡන්ද කොට්ටාශ සියල්ලම නිරීක්ෂණය කරන ආකාරය මොන සහයෝගයක්ද මේ මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කරද්දී ඒ නිරීක්ෂකයන්ගෙන් ලැබුණේ කියලා. ඇත්තටම මේ අපේ පාසල් නිරීක්ෂණ විදිහට පාසලේම මහත්මයාත්මීන් තමයි කටයුතු කරේ. ඒ සියලුම නිරීක්ෂකයන් විදිහට කටයුතු කරපු මහත්මයාත්මීන් වෙනදා වගේ පාසල් අධ්‍යයන කටයුතු බැහැරව කරපු විශේෂ මකාමී කටයුත්තක් වගේ ඉතාමත් උද්‍යෝගයෙන් සහ කඩිසරව මේ කටයුත්තට සම්බන්ධ වෙලා ඡන්දය ප්‍රකාශ කරන කටයුත්ත ඉතාම සාර්ථක කරගන්න සහයෝගය ලබා දුන්නා. ඉතින් 2026 වර්ෂයේ මිද්දනය මහාවිද්‍යාලයේ පැවැත්වුණ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විටත් ඉතා සාර්ථකව සිදු වෙමින් පවතිනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ සිටින සමාජිකවරියෙක්. ඉතින් මැතිවරණ කොමිෂන් සභාවේ සිටින සමාජිකවරියෙක් ලෙස ඔබතුමියට මොකක්ද දැනෙන කීම අද දවසේ? ඔව් ශවි මිද්දනීය මහාවිද්‍යාලයේ ඉතිහාසයේ අපි ඇත්තටම අවුරුදු ගණනාවකට පසුව තමයි මේ වගේ මැතිවරණයක් ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත් කර ගැනීම පවත්වන්නේ. ඉතින් මම හිතන්නේ අද දවසේ කාර්යය ගැන කතා කරද්දී සති කිහිපයක කාර්යයන් වල ප්‍රතිඵලයක් තමයි මේ අපි අද කරන්නේ. මේ වෙනකොට ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙලා තියෙනවා. ඒ වගේම අද දින ඡන්ද දායකයන් වශයෙන් ශිෂ්‍යාවන් 2400කට වැඩි ප්‍රමාණයක් අපි ඡන්ද ලබා දීම සඳහා යොමු වෙලා තිනවා තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා. ඉතින් බොහොම සාමකාමී විදියටත් බොහොම උනන්දුවෙන් ඡන්ද දායකයන් සඳහා සම්බන්ධ වෙන විදිය අපිට බලා ගන්න පුළුවන් වුණා විද්‍යාලය පරිශ්‍රය තුළ. මම හිතන්නේ සාර්ථක මැතිවරණයක් විදියට අපිට මේක හඳුන්වා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමියට. ඉතින් සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන අතරතුර ඔබතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න අතරතුර අද දවසේ අපේ පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ කාර්යාලයේ ලේකම්තුමන් සම්බන්ධ කරගන්න අපිට අවස්ථාව ලැබුණා. ඉතින් ලේකම්තුමනි ඔබතුමන් පාසල තුළ මේ ශිෂ්‍ය ඔව් අපේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ලියාපදිංචි සංඛ්‍යාවකින් 1910 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් අපේ ශිෂ්‍යයන් 120ක් සභිකයන් අනුපස්ථිත තෝරා ගැනීම සඳහා තමයි මැතිවරණය පැවැත්වෙන්නේ. සහ උදෑසන 8ට මැතිවරණය ආරම්භ වුණා. 9 වෙනි මැතිවරණය අවසන් වුණා. මේ වෙනකොට ගණනය කිරීම සිදු වෙනවා. 80ක ප්‍රමාණයක් මැතිවරණයේදී ඡන්ද දායක සංඛ්‍යාවක් ඡන්ද ප්‍රකාශ කරලා තිබුණා. ඉතා උද්‍යෝගයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වුණා ඡන්ද දායකයන්. සංඛ්‍යාවක් පාස්කරන වාර්තා වුණේ නැහැ. සාර්ථක මැතිවරණයක් ප්‍රතිමත්
කෝමේ අවස්ථාවලට කන්ද මධ්‍යස්ථානය තුළ කන්ද මධ්‍යස්ථාන 7ක් තිබුණා අපේ පාසල තුළ. ඒ කන්ද මධ්‍යස්ථාන 7ෙම කන්ද ගණනයේ තියෙන මේ වනකොට සිදු වෙනවා කන්ද මධ්‍යස්ථාන ගණනයේ මධ්‍යස්ථාන තුළ ස්ථානාන්තර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඡන්ද 150යි අවලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3යි වළංගු මනපත 40 SP නිම්සර හේෂාන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 19යි. මනපත 28 ආරේ දිනාරා සන්ති ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 19යි. 26 මිදනිය මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ කටයුතු මේ වන විට ඉතාමත් සාර්ථකව අවසන් වෙලා තියෙනවා. ඉතින් 2026 වර්ෂයේදී මිදනිය මහාවිද්‍යාලයේ මංගල සභා වාරයේ හමුවීමේ බලාපොරොත්තුෙන් අද දිනට සමුගන්නයි අපගේ පිළිසුනා. අපි අභිමානවත් වූ පාසලක නොනවතින හද ගැස්ම ගිරිපා මාධ්‍යක්ෂය